SLT Mobitel Fiber Rush. SLT Mobitel Fiber නව සම්බන්ධතාවලට සුවිශේෂී දීමනා. මధుරයියා ඒ මధుර ගණේ කොටයෝ උඹට කතා කරේ ඔවුනේ මధుර ගණේකොට මේ ඇත්තටම ගණේකොට කොහෙද ගණේකොට තියෙන්නේ මං හිතන්නේ කොත්මලේ පැත්තේ තොරුබේ ගම කොහෙද මට නමකුත් නෑ ගමකුත් නෑ ඉන්න තැනකුත් නෑ යා මේ අපේ අතන්ට ටිකක් හොඳට බැස්සන තමයි ගොඩ සල්ලි ටික උත් තියෙනවා කාර් එකක්වත් දාගෙන යන්න පිරිවෙලට ගැම්මනේ ඈ මිය දෙන්න සූදානම් මහ පොළොවේ මං ඔබ හින්දා මිය දෙන්නේ නෑ මං මිය දෙන්න මං කියපු දේ කරාද අක්කගේ හෑන්ඩ් එක නම් හරිම සොෆ්ට් ග්‍රීස් ගාලා ඇල්ලුවා වගේ නේ මම මොනවද උදේට උඹට කරන්න කියලා තියෙන්නේ අක්ක මට කරන්න කියලා තියෙන්නේ උදේම දතකට මැදලා හොඳට නාලා පිරිසිදු මජන් ඇඳුමක් ඇඳගෙන කුණු දූවිලියස් කරලා දුම් ටික අල්ලන්න කියලා. කුණු දූවිලියස් කරා දාප්පච්චිට හච්චිරුත් යනවා. පීනසේ වෙන්නේ නැති. ආදරවතේ සුදු කොබ්බේ වතේ සුදු ආදරවතේ සුදු මොකර බ්‍රේක් ඩවුන් නැද්ද? නෑ මේ අපිට මෙතන බොස්ස පොඩ්ඩක් මීට් වෙන්න පුළුවන් වෙයිද? පුළුවන්. මොකද්ද කරගන්න ඕන? මේකේ මුකුත් කරන්න දෙයක් නෑ. අපිට හම්බෙන්න ඕන බොස්ස තමයි. ලාකි අප්පච්චිට එන්න කියන්න. අපේ මාමා. මේ එතකොට මැඩම් නෙවෙයිද මෙතන බොස්? මැඩම්? අනේ සෝරි මේ මිස් වෙන්න ඇති නේද? මිස්. ඔයාලා අපේ අප්පච්චි දන්නේ නැද්ද? ප්‍රසිද්ධ කිවිපති අල්ගමසේකර. අල්ගමසේකර. හරි. ඒ අපේ අප්පච්චි. මොකටද මාව මහන්නේ වැඩේ කරලා දීලා යවන්න තිබ්බන්නේ ඩිරෙක්ට් බොස්මයි වහන්නේ. මාමා. අප්පච්චි. ඔප දැකුමෙන් අප පින් කළ බව දැනුනි අයිබෝන් අයිබෝ කුමන රෙපෙයාර් එකක් සඳහාද පැමිණියේ කිසිම රෙපෙයාර් එකක් සඳහා නම් පැමිණියේ නෑ මේ අර ඇබෑර්තු ඇත කියලා බෝඩ් එකක් තිබ්බ නිසායි ආවේ මට මෙතන වැඩට නම් කෙනෙක් ඕන තමයි දන්නවද මාව ඔබතුමා කවුද ඉතින් නොදන්නේ සුප්‍රසිද්ධ කිවිපති අල්ගමසේකර මැතිතුමානේ මේ කකුල් දෙක අල්ලලා වැන්දට පවු නෑ මේ කලාවට කරලා තියෙන සේවය වෙනුවෙන් බලන්නකො ඉතින් මොනතරම් සරල කරුණාවන්ත මැතිතුමෙක්ද කියලා ඔබතුමාගේ නම අහලා තිබුණාට කවදාකවත් හිතුවේ නෑ ඔබතුමාව දකින්න පිනක් තියෙයි කියලා දන්නවද මගේ සීයා මගේ සීයා තමයි රත්න පිටියේ ස්වර්ණපාල කිවි ස්වර්ණපාල කිවිඳු 100ද
දන්නවද? අහලා තියෙනවා. මට මගේ කාව්‍ය වැඩවලට නිතර නිතර මෙතනින් බැහැරට යන්න සිද්ධ වෙනවා. එතකොට ඔබතුමා නිතර නිතර මෙතනින් බැහැරට යනකොට මෙතන වෙන කවුරුවත්ම නැද්ද? ඉන්න ලකී මම නම් කවියෙක් නෙමෙයි. මං ඇවිල්ලා හොඳ සිංගර් කෙනෙක්. මගේ ඩිරෙක්ට් ටාගට් එක ගායකයෙක් වෙන එක. ඉතින් මට ඒ හින්දා ඩිරෙක්ට් මේවට බහින්න වෙලාවක් නැහැ. පේනවනේ සංගීතෙට තියෙන ඇල්ම නිසා මේ වැඩ ඔක්කොම අතපස් කරගන්නවා. හෙඩ් බාස් නෙමෙයි වෙලාවකට මක බාස් වගේ. පේනවා. මේ මගේ දියණිය තමයි මෙතන යා පාට් අලෙවි කරන්නේ කැෂියර් එකේ වැඩ කරන්නේ. එතකොට ඇබෑක්කුව ඇබෑක්කුවනේ. දැන් කොයි මහත්යද මෙතන බාස්? මේ මහත්යද? මේ මහත්යද? එහෙම නැත්තම් බානමද බාස්? මේ මැකෑනික් නම් මගේ මල්ලි. මම නම් වැඩ කරන්නේ ඇමරිකන් කම්පැනි එකේ. ඇමරිකාවේ? ඔව් ඇමරිකාවේ. හැබැයි කොම්පැනි ලංකාවේ. මම වැඩ කරන්නේ ඒකේ. බලමින් ලකුණු ගත කියලා මම මේ දේහ ලක්ෂණ පරීක්ෂා කළා. මට පේනවා බොහොම වැදගත් පවුලක දරුවෝ දෙන්නෙක් කියලා. නම කොහොමද? ගම කොහොමද? මම මදුර ගණේ ගොඩ. ගමත් ගණේ ගොඩ. ගණේ ගොඩ? ගණේ ගොඩ කොයි ගණේ ගොඩද? ගණේ ගොඩ කොත්මලේ ගණේ ගොඩ නේදයි? ඔව් කොත්මලේ ගණේ ගොඩ. එහෙම සැකයක් නෑ. මම මෙනිකකින් නෑක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ සහතික ගෙනාවේ නෑ. සහතික මොටද වැඩ දන්න කොල්ලන්ට මට සහතික වැඩන්නේ. සහතික ඕනේ. මට නූලට වැඩේ කෙරෙන්න ඕන. මට බොරු බෑ. දන්නවද මං කවුද කියලා? මම ජේපි. ඔව් ජේපි කෙනෙක්. මේ එතකොට පඩි නඩි එහෙම පඩි නඩි ඒව ඔක්කොම බලාගන්නේ මගේ දුව. එයා තමයි මෙතන ගණකාධිකාරිණී. ඔඩිට් ජෙනරාල් සඳ කිනි. සඳමිනි. මිනි නෙමේ. කිනි. කිනි. එහෙමනම් මේ ළමයා ඉඳලා වැඩ කරලා බලමු. මේ දෙපාරක් වැන්දට පව් නෑ. මට යන්න අවසරයි එහෙනම්. ලකී අර අපෑර්තු ඇත බෝඩ් එක කලවලා දාන්න. මේ දරුවට වැඩ කරන්න සුදුසු ඇඳුමක් ලබා දෙන්න. හොඳයි මාමා. හිර ගෙදරින් පිටලෝගේ හරි පුදුමයි. එක්ක මුන්ට පිස්සු නැත්තම් අපිට පිස්සු. අද ඉඳලා වැඩ කරන්න. බෝතලේ මූඩිය කඩලා වීදුරුවට දාලා අතට දුන්නට පස්සේ අහනවද බොණ්ඩද කියලා.
වැඩ කරපන් මේක මීමුරේගේ වාසනාව වෙන්නත් පුළුවන්. තුරු මනාමුරේ. මම මොකක් හරි වැඩක් ටච් වුණාම උඹට කෝල් එකක් දෙන්න. Real package එකට සෙට් වෙන්න. Mobitel 1598. අනින් චූඩ්ඩාලා තමයි මැනිකේ දුවන්නේ කිව්වලු. හොඳයි හොඳයි. හරි හැඩයි. ලස්සනයි. හයි ගරාජ් බාස් වගේ මටත් වැරහැලි ඇඳගෙන මජම් පෙරාගෙන දින්න කියන්නේ. ආපෝ නෑ. මාය මැනිකේ ලස්සනට ඉන්න එපා. හොඳයි. මේ මට අද ජීපී කමේ රාජකාරියක් තියෙනවා. මම ටිකක් ගිහිල්ලා එන්න. මැනිකේ. ගෑරේජ් එක දිහාට පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්නවද? මම අලුතෙන් කොළුවෙක් ගත්තා වැඩට. කොළුවේ? මොකද්ද නම? කොහෙද ගම? මොනවා කරන කෙනෙක්ද? නමද ගමද වයස එක්ක පීන්තූරේ විස්තරේ. යානම් දැනගන්න තිබ්බනේ. පොඩ්ඩක් බලන්න. අපෝ කණේ ගොඩ නිලම කෙනෙක් කිව්වට මේක හරිම කෙට්ටුයින්. මං හිතුවේ හොඳ හැඩි දැඩි කෙනෙක් කියලා. ගරාජ් එකක වැඩ කරන කෙනෙක් තුස මහත්ම මොකටද ධම්මේ? හැබැයි යා හොඳ වැඩකාරයෙක් වගේ නම් තියෙනවා. එයාගේ නම ගම අම්මා අප්පච්චි මොනවද කරන්නේ? වතු පිටි එහෙම තියනවද කියලා අහගන්න. අනේ මට බෑ අම්මේ. මට ඕනනම් එයාගෙන් අහන්න පුළුවන් වාහන වර්ග මොනවද, ඒ වගේ කෑලි මොනවද, ග්‍රීස් මොනවද, ඔයිල් වර්ග මොනවද, ඒ වගේ දේවල් අහගන්න පුළුවන්. ග්‍රීස් නෙවෙයි. නකීට කියලා අහගන්න. ඇයි මං ඒව අහන්නේ? ඔය කොත්මලේ ගණේ ගොඩ ඉන්නේ රජකාලේ සිටුවරු. අර ගැමුණු කුමාරයා වගේ රජ පවුලකින් පැනලා ආපු කෙනෙක්ද දන්නේ නැහැ කියලා අප්පච්චි කිව්වා. එහෙම වෙන්නත් බැරි නෑ තමයි අම්මේ. දඹදෙණියේ කුඹුරු කොටපු කොල්ලෙක් රජ වෙනවා චිත්‍රපටයක තිබ්බා. ඕකටත් කවුද කියලා හොයාගන්න. මොකටද අම්මා? මට මනමාලේ හොයලා දැන් ඒක ජීර්ණ වෙලා තියෙන්නේ. ජීර්ණය වෙලා නෙමෙයි. අජීර්ණය වෙලා ඉන්නේ. මට දැන් උඹට මනමාලේ හොයලා පිස්සු හැදිලා. දැන් ඒ කියන්නේ අම්මට ඕනේ මේ ගරාජ් එකේ කොල්ලෙක්ට හරි මාව දෙන්න. එහෙමද කියන්නේ? එහෙනම් අප්පච්චි කිව්වේ හරිම වාසනාවන්ත ළමෙක් කියලා. නමත් ගණේ ගොඩ, ගමත් ගණේ ගොඩ. අනේ විකාර කතා කියන්නේ එපා අම්මා. අම්මා ගිහින් වැඩක් කරගන්නකො මේ මට මේ ඔක්කොම මේ වැරදිනවා දැන් මාක් කරන්න ඕනේ ගණන්. බැරිම වුණොත් හිඟමන් හරි ඉල්ලනවා.
සල්ලි දෙන්න ඕනේ නේද? එහෙනම් ඉතින් මේ හනුමන්ත උන්නාන් සතුටු කරලා ඉන්න බෑ. ඔව් ඔව් වෙනද ගානම තමයි. මේ මහත්තයාට මේ ගොඩක් කරදර තියෙනවානේ. දේපල අන්සතු වෙනවා. නඩුව බෙහෙමත් වටනවා. මේ පවුලේ අඩදබර එහෙමත් ඇතිනේ. හරියට හරි මහත්තයෝ. මහත්තයාට කියන්නේ මම මේ අදත් ආවේ නඩුවක වැඩකට. බලන්නකෝ ලෝයස්ටත් රුපියල් ලක්ෂයක් ඉල්ලනවා. කියවෙච්ච දේවල් හරියට හරි නේද? හරියටම හරි මහත්තයා. හරියට හරි. ආ? මොරටු දෙයියනේ මේ ගැත්තා ඔබ වහන්සේගේ නාම ගෝත්‍රයක්වත් නොදනී. මොරටු දෙයියෝ මොරටු දෙයියෝ. දරුවෝ සාත්‍රයක් අහන්නද? ගාන දන්නවනේ රුපියල් 500. Lucky! Lucky! අනේ මට වතුර එකක් ගෙනත් දෙන්නකෝ. අප්පා මේ ලන්ච් බ්‍රේක් එකට කලින් වතුර බෝතලෙන් බීලා ඉවර කරාද? ගේන්නකෝ යා. දැන් ඉතින් කන්න යනවනේ කෑවට පස්සේ ඉතින් බොන්න බැරිය. එකක් ගේන්නකෝ. ඉතින් ගිහිල්ලා බොන්න පුළුවන්. එකක් අරන් එන්න. අයියා වැඩද? අපි අයියා ගැන ඔක්කොම හොයාගත්තා. දුටු ගැමුණු කුමාරයා කළුමැණික හොයාගෙන ගෙදර ආවා වගේ තමයි. තරහ වෙලා නැවිත් තියෙන්නේ. කොහොමද අලුත් කොළුව? වොයිස් එක නම් මරු. හැබැයි පිච් එකට සිං කරයිද කියලා ෂුවර් නෑ. එයා තමයි ගෙදර එකම පුතා. ජේපී කෙනෙක්ගේ දුවේ. රටේ ප්‍රසිද්ධ කවියෙක්ගේ දුවේ. අපේ දුවනිව කරකාර බඳන් අරන් යනවා තියෙන්නේ.